ආයිබෝවන් ඔබ සැමට මගේ channel එකට ඔයාලා සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ තමුන් කරන රැකියාවෙන් හෝ තමුන්ගේ ආදායම් මාර්ගයෙන් මහඟු ප්‍රතිඵල ලබන්න පුළුවන් ඊටාම පැරණි ඍෂිවරුන් විසින් හදපු නිර්මාණය කරපු ඝන පිහිටල හදපු ඊටාම වටිනා මන්ත්‍රයක් ගැන. ඔයාලා මේ දේවල් විශ්වාස කරන්නේ නැති කෙනෙක් නම් මේක ස්කිප් කරලා අයින් වෙලා යන්න පුළුවන්. හැබැයි තමුන්ව විශ්වාස කරන තමුන්ගේ දියුණුව ප්‍රාර්ථනා කරන අයට සහ උත්සාහයෙන් තමුන්ගේ අරමුණු වලට අරමුණක් තියාගෙන වැඩ කරන අයට මේක ඊටාම වටිනා වීඩියෝවක්. ඔයාලා කරන රැකියාවෙන් ව්‍යාපාරයෙන් සහ වෘත්තියෙන් තවත් ඉදිරියට යන්න ජීවිතේ අරමුණ ඉටු කරගන්න අනිවාර්යයෙන්ම මේ මහඟු මන්ත්‍රය ඔයාලට අමතර උපකාරයක් වෙනවා. උදාහරණයක් විදිහට ඔයාලා නිකන් ගෙදර බුදියගෙන ඉඳලා මේ මන්ත්‍රය කිව්වට ඔයාලට ඒකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නමුත් ඔයාලගේ ව්‍යාපාරයට මුදල් උපයන ආදායම් මාර්ගයට විතරක් නෙමෙයි ජීවිතේ ගොඩාක් ප්‍රශ්න අරමුණු ඉටු කරගන්න මේ උදව් වෙන මහඟු මන්ත්‍රයක්. ඒක නිසා මේ ඊටාම පොඩි මන්ත්‍රයක් කරන්න තියෙන එකම දෙයයි පළවෙනි දේ තමයි ඕන දෙයක් මන්ත්‍රයක් ගුරුකමක් කරද්දී අපි ওই පොත්පත් තරම් කරාට හරියන්නේ නැත්තේ ඒක අපිට සිද්ධ වෙලා නැති හින්දා. ඔයාලා පළවෙනිම මේ මන්ත්‍රය මම අන්තිමේට කියනවා. මේ ඔයාලා පළමුවෙන්ම කරන්න ඕනේ මේ ඔයාලා මේක හොඳට සිද්ධි කරගන්න. ඒ කියන්නේ මේක හරිම ලේසි ඕනම කෙනෙකුට මතක තියාගන්න පුළුවන් සුළු මන්ත්‍රයක්. නමුත් හරිම බලගතුයි. මේක ඔයාලා 108 වරක් පළවෙනි පාර කියලා හරි නැත්තම් එහෙම කියන්න අවස්ථාවක් නැත්තම් හිතින් පුළුවන් තරම් කියලා මේ මන්ත්‍රය සිද්ධි කරගන්න. ඊට පස්සේ මේ ඔයාලට පුළුවන් මේ මන්ත්‍රය පුළුවන් හැම වෙලාවකම භාවිතා කරලා මේකෙන් මහඟු ප්‍රතිඵල ලබා ගන්න. මේ එතකොට පළවෙනි වැදගත්ම දේ තමයි මේක සිද්ධි කර ගැනීම. එතකොට ඔයාලට පුළුවන් ප්‍රිය වේලාවකට උදෑසන නිදා ගන්න මේ නැගිටිනකොට නිදා ගන්නකොට වගේ මේ මන්ත්‍රය පාවිච්චි කරන්න. සහ හැම වෙලේම මගේ අනිත් වීඩියෝ වල කියලා දීලා තිනවා මේ විශ්ව මාතාවට ස්තුති කරන්න පුරුදු වෙන්න. එතකොට මේ ඔයාලා කරන ඕනම දෙයක් ඔයාලගේ ඇඟෙන් නිකුත් වෙන ශක්තිය තුලින් විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා අනිවාර්යයෙන්ම ආව ජයග්‍රහණය මේ කරාගෙන යනවා. ඒකින්ද අර තියෙන ඍණාත්මක සිතුවිලි අයින් කරලා ධනාත්මකව හිතන්න මේ මන්ත්‍රය හරියට පාවිච්චි කරලා ඔයාලා මහඟු ප්‍රතිඵල ලබා ගනියයි මම හිතනවා. ඒක නිසා මම මන්ත්‍රය දැන් පැහැදිලිව කියන්නම්. ඒක කටපාඩම් කරගෙන පළවෙනි පාර 108 වාරයක් හරි 1000 වාරයක් හරි නැත්නම් ඔයාලට පුළුවන් වෙලාවට කියලා ඔයාලගේ ඇඟට ඒක පත්තියම් කරගන්න. අපි අර කියන්නේ තෙල් බෙහෙත් බඳිනවා වගේ. ඒක ඇඟට හුරු කරගන්න. ඊට පස්සේ ඔයාලා ඒක නිතරම පාවිච්චි කරලා මට මාසයක් දෙකක් පාවිච්චි කරලා මේ කමෙන්ට් එකක් දාන්න. මේ මම දැන් මන්ත්‍රය කියන්නම් ඔයාලට. ඕම් ශ්‍රීං 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 8 හරියට ශබ්ද කරන්න. ඕම් ශ්‍රීං 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 8 ඕම් ශ්‍රීං 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 8 කියලා හරියට ශබ්ද කරන්න. මේක ඒ කියන්නේ ඕම් කියන එක ඕම් නෙමෙයි ඕම්. එතකොට ශ්‍රීං 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 කියලා පස් වාරයක් කියන්න. 8 කියන එක හරියට ශබ්ද කරලා ඕක කටපාඩම් කරගෙන මේ හිතින් කියනවට වැඩි තොල් වලින් අපි අර විශ්වයට ඒ ශක්තිය මුදා හරිනවා හොඳයි. අර ශ්‍රීං කියන කොටස පස් පාරයි 8 කියන එකයි ඕම් නෙමෙයි. සමහර මන්ත්‍රවල ඕම් තියෙනවා. ඕංකාරය හරිද? ඒ විදිහට කටපාඩම් කරගෙන භාවිතයට ගන්න. ඔයාලගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න බලන් ඉන්නකොට විසඳනවා. මේක අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. ඒක නිසා ඔයාලගේ ජීවිතේට මේ මන්ත්‍රය ප්‍රයෝජනයක් කරගන්න. එහෙනම් බොහොම ස්තුතියි. තවත් මේ වගේ වැදගත් වීඩියෝකින් අපි හම්බෙමු. බුදු සරණයි.